Mr. Chef Uncle. ආයිබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි ඔයාලට විශේෂ සැලඩ් එකක් ගැන කියන්න යනවා. මොකද හැම තැනම මොන පාටි එක තිබුණත් ඔයගොල්ලෝ අර අන්නාසීම දාලා හදන අර කැට සලාදේ නැත්තම් අර හීනියට කපන මික්ස් සැලඩ් එක ඒ වගේ එකක් විතරයි දාන්නේ. මම ගොඩාක් තැන්වල නමුත් අපි වෙනස් විදිහේ දෙයක් කරන්න අද මම මේ තීරණය කරා. ඉතින් අද මේ ටූනා විත් මැකරෝනි සැලඩ් එකක් තමයි හදන්නේ. ඉතින් මේ මෙතන බීලුණු ග්‍රෑම් 200ක් විතර කපාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මේ කැරට් ග්‍රෑම් 200ක් කපාගෙන තියෙනවා. ගර්කින් ග්‍රෑම් 200ක් කපාගෙන තියෙනවා. අමු මිරිස් කරල් 6ක් විතර මේ කපාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන කඩල ග්‍රෑම් 400ක් තම්බලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මැකරෝනි ග්‍රෑම් 400 පැකට් එකක් මේ විදිහට තම්බලා අරගෙන තියෙනවා. අපි ඊට පස්සේ මේ මාළු තලපත් හරි කෙලවල්ලෝ හරි ඔයගොල්ලන්ට බොයිල් කරලා එහෙමත් ගන්න පුළුවන්, නැත්නම් පොඩියට කපලා බැදලා වුණත් ගන්න පුළුවන්. නමුත් අද මම මේ ජැක් මැකරල් කියන ටූනා එක තමයි දාන්නේ. කටු අයින් කරලා අර පිටපැත්තේ තියෙන අර සීනි වගේ පොත්ත අයින් කරලා ඊට පස්සේ මේ විදිහට ටිකක් පොඩියට කඩලා මේ තමයි අපි මේක දාන්නේ. ඉතින් මේ බිසි වෙලාවට මේ පොඩක් කතා කරන ස්පීඩ් එක වැඩි වගේ කියලා හිතන්න එපා. ඉතින් ඒක මේ කලබල වෙලාවට හිමයි. හරි එහෙනම් අපි මේ ඊළඟට මේ සැලඩ් එක මික්ස් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේවා අපි දැන් සැලඩ් එක මික්ස් කරගමු. මුලින්ම මැකරෝනි ටික මේ වගේ ඉඳ තියෙන භාජනයකට දාලා ඊට පස්සේ කඩල ටිකත් ඒකටම දාලා ඊට පස්සේ ভেජිටබල් ටිකක් මේකටම ඔක්කොම එකට දාලා අපි මේ සැලඩ් එකට දාන්නේ ලුණු දෙහි විතරයි. මේ අමු මිරිස් පොඩ්ඩක් කපලා දාලා තියෙනවා. මයොනයිස් එහෙම දාන්න නැතුව තමයි මේක හදන්නේ. මොකද ටූනා මේ එක මේ මයොනයිස් එක ඉතර මැච් වෙන්නේ නැති හින්දා අපි ඒකට දෙහි ලුණු තමයි දාන්නේ. ගම්මිරිස් කුඩු ටිකක් දාගමු. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාන්න. ඊට පස්සේ තමයි දෙහි ටික මිරික ගමු. ඊට පස්සේ අපි සැමන් ටික ඊට පස්සේ මාළු ටික මේ වගේ එකතු කරගන්නවා. ගොඩාක් කුඩු කරගන්න නැතුව සාමාන්‍යයෙන් කෑලි තියෙන්න පොඩියට කඩාගත්තා නම් හරියි. ඊට පස්සේ මේ සැලඩ් එක තවත් අලංකාර කරගන්න අපි මේ රෙඩ් කැබේජ් පොඩ්ඩක් එකතු කරනවා. ඊට පස්සේ මේක අනා ගන්න තමයි තියෙන්නේ. ඔයාලා කැමති නම් තක්කාලි මදි නැතුව වට ඒව ටිකක් එතකොට බෙල් පෙපර් එහෙම කැමති නම් ටිකක් කපලා මේ දාලා මේ සැලඩ් එක තව ලස්සන කරගන්න පුළුවන්. එච්චරයි. හරිම ලේසි පහසු සැලඩ් එකක් තමයි මේ කියලා දෙන්නේ. බොහොම ලස්සන, බොහොම රසවත්, ගොඩක් කොමන් නැති හොඳ රිච් සැලඩ් එකක් තමයි මේ සැලඩ් එක.